මේක WA78 4000 top loader washing machine එක. මේකේ විශේෂත්වය තමයි Diamond drum එක. මේකේ capacity එක වෙන්නේ 7 kg. මේ Diamond cut drum එකේ විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් ඇඳුම් හැකිලෙන්නේ නැහැ, ඊට අමතරව නූල් ඇදෙන්නේ නැහැ, ඇඳුම් වලට වෙන damage percentage එක ඉතාමත්ම අඩුයි. ඊට අමතරව මේකේ control panel එක ගැන කතා කරොත් මේකේ තියෙන dual cluster controllers. ඒ කියන්නේ අපිට මේකේ auto programs use කරන්නත් පුළුවන්, ඊට අමතරව manual program අපිට අවශ්‍ය විදියට program එක set කරන්නත් පුළුවන්. මේක පාවිච්චි කරන විදිය තමයි මුලින්ම මේක power on කරන්න ඕනේ. ඊට අමතරව අපිට පුළුවන් මෙතන auto programs පහක් තියෙනවා use කරන්න. number 1 fuzzy. Fuzzy කියලා කියන්නේ අපි දාන රෙදිවල බර ප්‍රමාණය අනුව washing machine එක decide කරනවා washing time එක, ඊට අමතරව rinse time එක, spin time එක, auto ඊට අමතරව water level එක මේක automatically set වෙනවා fuzzy. so එදිනෙදා භාවිතයට fuzzy එක වඩාත්ම සුදුසුයි. එහෙම නැත්නම් ඊළඟ ඔප්ෂන් එක බැලුවොත් quick ඔප්ෂන් එකේ අපිට පුළුවන් ඉක්මන් සේදීමක් විනාඩි 15ක් එහෙම නැත්නම් විනාඩි 15ක් හෝ 30ක් අපිට පුළුවන් ඒ අතර කාලයක් ඇතුළත ඉක්මන් සේදීමකින් ලබා ගන්න. තුන්වෙනි ඔප්ෂන් එක තමයි delicates ඔප්ෂන්. මේකට sweater jackets ඊට අමතරව t-shirts use කරන්න පුළුවන්. හතරවෙනි ඔප්ෂන් එක blanket. සාමාන්‍යයෙන් බර සහිත ද්‍රව්‍ය අපිට මේකට දාන්න පුළුවන් blanket ඊට අමතරව bed sheets towels ඒ වගේ දේවල් ඇඩ් කරන්න පුළුවන් blanket ඔප්ෂන් එකෙන් use කරන්න පුළුවන්. jeans ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් jeans, trouser, denims ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ මොඩල් එකෙත් EcoTub clean ඔප්ෂන් එක ලබා දීලා තියෙනවා drum cleaning ඔප්ෂන් එකක් විදියට. සාමාන්‍යයෙන් මේක අපි හඳුන්වන්නේ self cleaning ඔප්ෂන් එකක් කියලා. ඒ කියන්නේ වාර 40ක් මේකේ හේදුනාට පස්සේ මේකේ ඒක කවුන්ට් වෙනවා. මෙතනින් පෙන්නනවා EcoDrum clean icon එක indicate කරොත් අපිට තියෙන්නේ EcoTub clean එක press කරලා start කරන්න විතරයි. අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ මේ EcoTub clean option එකට detergent හෝ softener add කරන්නේ නැහැ. වතුර වලින් විතරමයි මේ option එක වැඩ කරන්නේ. ඊළඟට තමයි මේ manual option ගැන කතා කරොත් අපිට පුළුවන් මෙතන තියෙන auto මේ functions වලට අමතරව අපිට පුළුවන් මේක customize කරන්න. water level එක 1 ඉඳන් 5 දක්වා අපිට පුළුවන් adjust කරන්න. ඊට අමතරව මේකේ spin mode එක automatically මේක set වෙන්නේ විනාඩියත් විනාඩි 9ක් දක්වා කාලයක් ඇතුළත තමයි set වෙන්නේ. අපිට පුළුවන් මේ air turbo option එක use කරලා විනාඩි 15ක් 30ක් අතර කාලයකට adjust කරන්න. ඊට අමතරව අපිට පුළුවන් washing time එක change කරන්න, rinse time එක වාර 5ක් දක්වා change කරන්න පුළුවන් උපරිම. spin time එක 1ත් 9ත් අතර දක්වා set කරලා අපිට start කරලා program එක run කරන්න පුළුවන්. ඊට අමතරව child lock option එකක් තියෙනවා මේ control panel එක lock කරන්න. rinse plus spin මේක තප්පර 3ක් press and hold කරගෙන හිටියොත් control panel එක lock වෙනවා. ඒක ආයෙත් අපිට unlock කරන්නත් same button rinse plus spin option එක press and hold කරගෙන ඉන්න ඕනේ. මේකේ detergent tray එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතනින්. මෙතනට තමයි detergent add කරන්න තියෙන්නේ. detergent add කරලා close කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට direct apply කරන්නත් පුළුවන් drum එකට detergent එක. but වඩාත් සුදුසු මෙතනට tray එකට දාන එක. අපිට අවශ්‍ය rinse cycle එකේදී අපිට පුළුවන් මෙතනින් softener add කරන්න. එතකොට මේක හරි සමාන්තරව distribute වෙනවා, utilize වෙනවා ඒ softener එක drum එකේ තියෙන ඇඳුම් වලට. ඊට අමතරව අපිට පුළුවන් මේකේ තියෙන lint filter magic filter එකෙන් මේකට ඇතුළත් වෙන පුළුන් කෑලි, රෙදි කෑලි වගේ දේවල් මේ filter එකෙන් clean කරලා ගන්න පුළුවන්.